අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලබන සතියේදී පොළොවට කඩම් වැටෙන රුසියානු අභ්‍යවකාශ යානයක් ගැන. මේ යානය මීට අවුරුදු 53කට පෙර සිකුරු බලා යැවීමට දියත් කරපු එකක්. දැනට පවතින ගණනය කිරීම් වලට අනුව එය එළඹෙන මැයි 8ත් 11ත් අතර දිනයකදී පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිතයි. එය ඇතුළු විය හැකි කලාපයට ලංකාවද අයිති. ඒ වගේ මේ වායුගෝලය තුලදී සම්පූර්ණයෙන්ම දහනය නොවී පෘථිවි පෘෂ්ඨය වෙතට කඩා වැටෙන බවටයි විද්‍යාඥයින් අනුමාන කරන්නේ. ඉතින් මේක කොයි වගේ ප්‍රදේශයකට වැටෙයිද? වැටුනොත් මොන වගේ හානියක් සිදු වෙයිද? මේ යානය මොකක්ද? ඒ වගේම සිකුරු බලා ගිය ඒක ආයෙම හැම පෘථිවියට වැටෙන්නේ ඇයි? අද වීඩියෝ එකෙන් අපි මේ ගැන කතා කරමු. මේ වැටෙන්න යන්නේ කොස්මොස් 482 ලෙස හඳුන්වන රුසියානු අභ්‍යවකාශ යානයක්. මේක සෝවියට් රුසියාව නිෂ්පාදනය කළේ සිකුරු ග්‍රහලෝකයේ වෙත යවා එහි ගොඩ බැස්වීමේ අරමුණින්. මේ යානය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වුණා. ඒ කැරියර් බස් එක සහ ලෑන්ඩ් ඉන් ප්‍රොබ් එකයි. මේ දෙක අතරින් කිලෝග්‍රෑම් 495ක් බර ඇති ලෑන්ඩ් ඉන් ප්‍රොබ් එකයි සිකුරු මත ගොඩ බැස්වීමට සැලසුම් කරලා තිබුණේ. කොහොමරි 1972 මාර්තු 31 වෙනිදා කිලෝග්‍රෑම් 1184ක් බර ඇති මේ සමස්ත යානාවම බයිකනෝර් නගරයෙන් සාර්ථකව දියත් කරනවා. ඒ මොල්නියා රොකට්ටුවක් ආධාරයෙන්. සැලසුම් කර තිබුණේ කොස්මොස් යානය තාවකාලිකව පහළ පෘථිවි කක්ෂයක් වෙත ගෙන ගොස් ඉන්පසු රොකට් එන්ජිමක් දහනයෙන් කොස්මොස් යානය සහිත කොටස සිකුරු වෙත ගමන් කළ හැකි ඉහළ කක්ෂයකට ඇතුළත් කිරීමටයි. ඉතින් දියත් කිරීමෙන් පසුව සැලසුම් කර පරිදිම එය තාවකාලික පහළ පෘථිවි කක්ෂයකට ඇතුළු වීම සිදු වුණා. ඉන්පසු අවසන් එන්ජිම දහනය මගින් යානයේ ත්වරණය වැඩි කරගෙන සිකුරු වෙත ගමන් කළ හැකි ඉහළ කක්ෂයකට ඇතුළු වෙන්න උත්සාහ කළත් එය නිවැරදිව සිදු කරගන්න හැකියාව ලැබුණේ නැහැ. මේකට හේතුව වෙලා තියෙන්නේ යානයේ එන්ජින් සැලසුම් කළ කාලයට වඩා අඩු කාලයක් දහනය වීම කියලායි කියන්නේ. ඉතින් කොහොම හරි අවසානයේදී කොස්මොස් යානය සහ දහනය කළ එන්ජිම අතිලිප්සිය කක්ෂ දෙකකට ඇතුළු වෙලා පෘථිවි වටේ කක්ෂගත වෙනවා. ඉන්පසු දින කිහිපයකින් කොස්මොස් යානයේ කැරියර් බස් එක සහ ලෑන්ඩ් ඉන් ප්‍රොබ් එක වෙන් වෙලා තවත් අලුත් අතිලිප්සිය කක්ෂ දෙකකට ඇතුළු වෙලා තියෙනවා. පසුව කරන ලද ගණනය කිරීම මගින් පෙනී ගිහින් තියෙන්නේ ඒ වෙන්වීම බොහෝ දුරට දියත් කළ දින සිට දින 80ත් 85ත් අතර කාලයකදී සිදු වෙන්න ඇති කියලා. ඉතින් ඊට පස්සේ 1981 මැයි 5 වෙනිදා ඒ කැරියර් බස් එක පෘථිවි වායුගෝලයට ඇතුල් වෙලා තියෙනවා. ඒ වගේම දහනය කළ එන්ජිම ඒ කියන්නේ මොල්නියා රොකට්ටුවේ තෙවන අදියර 1983 පෙබරවාරි 20 වෙනිදා වායුගෝලයට ඇතුල් වෙලා තියෙනවා. ඉතින් අන්තිමට ඉතිරි වුණේ කොස්මොස් යානයේ ලෑන්ඩ් ඉන් ප්‍රොබ් එක විතරයි. මේකත් එකල ඉඳන් ස්ථාවර කක්ෂයක පවතුනේ නැහැ. එකල සිට ලබාගත් නිරීක්ෂණ දත්ත වලින් පැහැදිලි වුණේ ඒ යානයේ උන්නතාංශය ක්‍රමෙන් අඩු වෙන බව. මේ තියෙන්නේ 1972 දී ඒ කියන්නේ ඒක දියත් කළ කාලය සහ 2022 වෙන විට එහි කක්ෂයේ පවතින විදිහ. ඉතින් මේ නිසා විද්‍යාඥයින් බලාපොරොත්තු වුණා මේක යම් දිනක පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන බව. ඉතින් 2022 දී කරපු ගණනයකින් පැහැදිලි වෙලා තියෙනවා මේක එළඹෙන මැයි 8ත් 11ත් අතර දිනයක පෘථිවි වායුගෝලයට ඇතුළු වෙන බව. නමුත් මේ දින පරාසයේ සුළු වෙනසක් සිදු වෙන්න පුළුවන්. මොකද මේ දවස්වල සූර්යාගේ ක්‍රියාකාරීත්වය ගොඩක් ඉහළ මට්ටමක තියෙන්නේ. එතකොට සූර්යාගෙන් පැමිණෙන ආරෝපිත අංශ ප්‍රවාහ නිසා පෘථිවි වායුගෝලයේ ඉහළ ස්තර ප්‍රසාරණය වීම සිදු වෙනවා. එවිට යානයේ වේගය අඩාල වෙලා එය ඇස්තමේන්තු කළ දින පරාසයට පෙර වායුගෝලයට ඇතුළු වීමට ඉඩ තියෙනවා. අපි දැන් බලමු මේක වායුගෝලයට ඇතුළු වෙන්න පුළුවන් මොන රටවලට ඉහළින්ද කියලා. ඇත්තෙන්ම මේක පාලනයකින් තොරව වායුගෝලයට ඇතුළු වෙන නිසා ඒ ප්‍රදේශය නිවැරදිවම කියන්න බෑ. කොහොම වුණත් මේකේ වර්තමාන කක්ෂය දිහා බලද්දි ගොඩක් දුරට උතුරු අක්ෂාංශ 52ත් දකුණු අක්ෂාංශ 52ත් අතර කලාපයේ පවතින ඕනෑම ප්‍රදේශයකට ඉහළින් වායුගෝලයට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් ওই කලාපය ඇතුළමයි ලංකාවත් තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕනේ නෑ. මොකද උතුරු සහ දකුණු අක්ෂාංශ 52 අතර කලාපය ඉතාමත් විශාලයි. ඒ වගේ විශාල ප්‍රදේශයක් එක්ක බලද්දී ලංකාව වගේ කුඩා භූමි ප්‍රදේශයකට ඕක වැටෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. අපි දැන් බලමු මේක වැටුනොත් මොනවා වේද කියලා. මේ ලෑන්ඩ් ඉන් ප්‍රොබ් එක හැදුවේ සිකුරු ග්‍රහයා මත ගොඩ බැස්වීමේ අරමුණින්. ඒ නිසා මේකට පෘථිවි වායුගෝල පීඩනය වගේ 100 ගුණයක පමණ පීඩනයක් සහ ඉතා ඉහළ උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන්. ඒ නිසා මේක පෘථිවි වායුගෝලයට ඇතුළු වුණත් වායුගෝලය තුලදී දහනය වෙලා අවසන් වෙන්නේ නම් නැහැ. ඒ වගේම කොටස් වලට කැඩී යාමකුත් සිදු වෙන්නේ නැති වෙයි. බොහෝ දුරට එය තනි කොටසක් ලෙස පෘථිවි පෘෂ්ඨයට කඩන් වැටෙන්න පුළුවන්. ගණනය කිරීම වලට අනුව එය පෘෂ්ඨයට ළඟාවන වේගය පැයට කිලෝමීටර් 240ක් පමණ වෙනවා. ඉතින් ඒ වගේ වේගයකින් කිලෝ 500ක පමණ යානයක් මිනිසුන් ඉන්න ප්‍රදේශයකට වැටුණොත් සැලකිය යුතු හානියක් වෙන්න පුළුවන්. නමුත් ගණනය කිරීම වලට අනුව එය මිනිසුන් ඉන්න ස්ථානයකට වැටෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අඩු වගේක්. වැඩි සම්භාවිතාවක් තියෙන්නේ සාගරයට වැටීමටයි.